ඔයාලට කොහොමද හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. මම ආවේ අද වීඩියෝ channel එකේ මේ අලුතෙන් වීඩියෝ එකක් දාන්න හිතුවා. ඒකට හේතුවක් තියෙනවා. අද මගේ YouTube channel එක පටන් අරගෙන සහ මගේ trading පටන් අරගෙන ඔයගොල්ලන්ට පේන්න විදිහට trade කරන්න පටන් අරගෙන සති දෙකක් යනවා. සති දෙක ඇතුළත මගේ progression එක කොහොමද කියලා කියන්න තමයි මම හදන්නේ. ඒ කියන්නේ මගේ YouTube channel එක කොච්චර දුරට මම ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවද සහ මගේ අනිත් එක තමයි trading capital එක කොහොම වැඩි කරන් තියෙනවද කියලා තමයි මම මේ කියන්න හදන්නේ. හරි. මම මුලින්ම යන්නම් මගේ channel එක පැත්තට. YouTube එකේ මගේ 0 to wealth කියලානේ මම ලියලා තියෙන්නේ. 0 කිව්වට 0 වලින් නෙමෙයි අපි පටන් ගත්තේ ඇත්තටම. ලක්ෂිකින් මම පටන් ගත්තේ. ඩොලර් 285 ගේ උගලට මතක ඇති. හරි channel එකේ මම මේ වෙනකොට වීඩියෝස් ගොඩක්ම දාලා නැහැ. හැබැයි ටිකක් තියෙනවා 19ක් තියෙනවා. ඒකේ long videos 10ක් තියෙනවා. shorts videos තියෙනවා. ඒකෙත් 9ක් විතර තියෙනවා. හරිද? ඔය long videos වල මට ලොකු views එහෙම නැහැ ඇත්තටම. 3ක් 7යි 3යි 4යි එහෙම තමයි තියෙන්නේ 9යි. එකක් තියෙන එකකුත් තියෙනවා. එහෙම ගොඩාක්ම නැහැ දැනට. කමන්නේ අපි බලමු ඉතින්. shorts නම් මම ඇත්තටම මේ ඊයේ තමයි මුලට වල shorts videos හැදුවේ. shorts වලට ඒකේ ඉතින් 4යි 22යි 13යි 24 තියෙන එකක් තියෙනවා 6යි එහෙම තමයි තියෙන්නේ. මේකේ අපි analytics වලට ගියාම channel එකේ ඔක්කොම views 155ක් තියෙනවා. සෑහෙන ගොඩක් බලලා නේද 155 දෙනෙක් කියන්නේ ගොඩ දෙනෙක් වලට. ඒකේ විශේෂ දේ තමයි මට මේ likes දෙකක් තියෙනවා. මේ shorts videos දෙකට තමයි like දාලා දෙන්නේ. හරි. ඉතින් ඒ කියන්නේ මට හරිම සතුටුයි මේ likes දෙකක් දාලා තියෙනවනේ. ඒ subscribers නම් කවුරුත් නැහැ දැනට. කමන්නේ තව මේ සති දෙකක් නේ පටන් අරගෙන. කල්යනකොට සමහරට හරියයි. වැඩ හරියට කරනවා නම් ඉතින් මගෙත් එක්කලා කට්ටිය එකතු වෙයි කියලා මම හිතනවා. genuine විදිහට වැඩේ කරගෙන යන්න ඕනේ. ඒකට බය වෙන්න දෙයක් නෑ කට්ටිය එකතු වෙනවා කියලා තියෙනවා. ඉතින් මගේ main target එකත් මේ YouTube channel එක promote කරන්න එක නන් නෙමෙයි. මම මේ දැනගත්ත දේවල් ටිකක් කියලා දෙන්නනේ. trading කියන්නේ අමාරු දෙයක් වගේ තමයි හැමෝම උගන්වන්නේ. හැබැයි එහෙම දෙයක් නෙමෙයි. ඒට ඊට වැඩිය ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් කියලා තමයි මට හිතෙන්නේ. මම ඉගෙන ගන්න තියෙන විදිහ අනිවාර්යෙන් ඒක තමයි ක්‍රමය. මම ඒක අනිවාර්යෙන් කියලා දෙනවා ඔයගොල්ලන්ට. එහෙනම් මගෙත් එක්කලා ඉස්සරහට එකතුලා ඉන්න කියලා මම මුලින්ම කිව්වේ. trading එච්චර අමාරු නැහැ. කියන තරම් සංකීර්ණ නැහැ. රිස්කි තමයි. හැබැයි සංකීර්ණ නැහැ. ඒක කවුරුත් කියලා දෙන්නේ නැහැ. තම තමන්ගේ දැනුම පමණනේ කියලා දෙන්නේ ඉතින්. ඒක මම කාටවත් වැරද්දක් කියනවා නෙමෙයි. හරි. මගේ YouTube channel එක ගැන ඔච්චර තමයි මට කියන්න දෙන ඕන ටික තමයි. shorts තියෙනවා, long videos දානවා. මේකේ වැදගත්ම දෙයක් තමයි මට කියන්න ඕන ඔයගොල්ලෝ බලන්න මම අර කිව්වනේ. ඒ කියන්නේ මගේ balance එක හිමින් හිමින් වැඩි වෙන විදිහට මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒකේ පෙන්නනවායි කියලා. ඒතර මේකේ long videos කරද්දී අන්තිම වීඩියෝ එක දාලා තියෙන මට වැඩිය එකපාරට දැන් අද බලුවොත් එහෙම ඔයගොල්ලෝ මගේ balance එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒක බලන්න ඔයා මගේ short videos ටිකට ගිහිල්ලා ඒකේ මම එකක් නෑරම ඔයගොල්ලන්ට balance එක වැඩුණු විදිය තියෙනවා. ඒ කියන්නේ මම එකපාරටම නැත්තම් මේ සල්ලි එහෙම වැඩි වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝට හිතෙනවනේ. හරි. channel එකේ කතාව ඉතින් ඕක තමයි දැනට මම මගේ MT5 platform එකට ගිහිල්ලා trading කතාවත් පොඩ්ඩක් කියන්නම්. හරි. ඔයාලට මතකද දැන් මගේ 285ක් තමයි ඩොලර්ස් මුලින් පටන් ගත්තේ. ඒ කියන්නේ ඒ වෙලාවේ මගේ තියෙන රුපියල් ලක්ෂයක්නේ. ඒක දැම්මා. එතකොට 285ක් මට ඩොලර්ස් හම්බුණා. දැන් මං අර ඊයේ shorts වලට කරාපු trades උත් එක්ක ගත්තාම ඩොලර් 421ක් තියෙනවා. හරිද? 421ක් තියෙනවා. ඒ කියන්නේ දෙනකොට සති දෙකක් නේ දවස් 14නේ. මං ජූලි 7 තමයි පටන් ගත්තේ. අද 22නේ. හරියටම දවස් 14ක් වෙනවා මගේ trading journey එකට. ඔයගොල්ලොත් එක්කලා යන මේ journey එකට. හරි මම නිකන් හිතමුකෝ අපි ඩොලර් 421ක් නේ බලන්නම් 421ක් මුලින්ම මම දෙන 285 නේ. ඒතර 136ක් දැනට හොයලා තියෙනවානේ. 136 අපි ප්‍රතිශතයක් විදිහට බලමුකෝ percentage එකක් විදිහට 285න් වැඩි කරන්න ඕනේ 100 නේ. 147.7ක් නේ. පේනවනේ. 147.7කින් මගේ capital එක වැඩි වෙලා තියෙනවා. සති දෙකක් ඇතුළත. ඒ කියන්නේ භාගයක් විතර වැඩි වෙලානේ ඇත්තටම. මොකකට තියෙනව නේද මේ ට්‍රේඩින් රිස්ක් එක මං තියෙනවා කියලා තමයි අනිවාර්යෙන් කියන්නේ. හැබැයි ඒක කරන්න පුළුවන් හරියට කරොත් මැනේජ් කරොත් එහෙම සෑහෙන වැඩක් ගන්න පුළුවන් වැඩක් මේ ට්‍රේඩින් කියන එක. ඒක සමහර බොරු කියනවා සමහර අය අමාරු විදිහට උගන්වනවා. එහෙම නැහැ.
මේ මම මේ ගැන ගොඩාක් අධ්‍යයනය කරලානේ මේ channel එක පටන් ගත්තේ. ඕගොල්ලන්ට කියලා දෙන්න එන්නේ. ඒක මම එක පැහැදිලි වගකීමෙන් කියනවා ඔයගොල්ලන්ට මේ වැඩ ඉගෙන ගන්න කොහොම හරි මගෙන් හරි වෙන කාගෙන් හරි බලලා හරි ඉගෙන ගන්න මේකේ වැඩක් ගන්න පුළුවන් වැඩක්. රිස්ක් එක ගන්න ඉතින්. හරි මට කියන්න ඕනෙද්දී ඒකට ඔය ටික තමයි channel එක ගැන මම කිව්වනේ. channel එකෙත් මම සෑහෙන progression එකක් තියෙනවා. සති දෙකට මට likes දෙකක් ඇවිල්ලා තියෙනවා. ලොකු දෙයක් මට ඒක හරි වටින දෙයක්. සහ ගොඩක් අය වීඩියෝස් බලලා තියෙනවානේ. 150 ගානක් කියන්නේ ගොඩ ලොකු ගානක් තමයි ඇත්තටම. සහ මගේ ඉතින් කැපිටල් එක වැඩි වුණ විදිහ මේ විදිහයි. හරි සති දෙකකින් අපි ඔන්න මම ඕගලන්ට මගේ ප්‍රෝග්‍රෙෂන් එක සමරයිස් කරා. මම තව ඉස්සරහට මේ වගේ ආයේ මං හිතන්නේ මාසෙකින් කියලා තමයි හොඳ ඊළඟ මාසයක් වෙනකොට කොච්චරක් දුරට මේ අපිට දුරක් යන්න පුළුවන් වේද YouTube channel එක පැත්තෙන් සහ ට්‍රේඩින් මගේ කැපිටල් එක පැත්තෙන් පුළුවන් ද කියලා අපි චුට්ටක් මම ආයේ වීඩියෝ එකක් මේ වගේ එකක් කරන්නම් හරි ඔය ටික තමයි මට කියන්න ඕනේ එහෙනම් මේ හරි මම වීඩියෝ නතර කරනවා බොහොම ස්තුතියි නම් අපිත් එක්ක එකතු වුණාට දිගට වෙන්න හොඳ ටික ඉස්සරහට තමයි මම ඉගෙන ගත්ත දේවල් ටික උගන්වන කාලේ මම හිතනවා ඔයගොල්ලන්ට මේ ටික ප්‍රයෝජනවත් වෙයි එහෙනම් හැමෝටම සුබ දවසක් මම අලුතෙන් වීඩියෝ එකක් අරන් අනිත් මේ මම ෂෝට් වීඩියෝස් ටිකක් ආයෙත් හදන්න හිතන් ඉන්නවා ඒ ටික ඊට අනිත් දවස් දෙක තුන ඇතුළත මම හදලා හිමින් දාන්නම් මේ දැනට ඉතින් වීඩියෝස් 9ක් විතර ෂෝට් වීඩියෝස් 9ක් විතරනේ තියෙන්නේ මම ඊට ගොඩක් දාන්න හිතන් ඉන්නවා ඒ ටික ඉක්මනට හදලා දාන්නම් එහෙනම් හැමෝම හොඳින් ඉන්න අපිත් එක්ක දිගට එකතු වෙලා ඉන්න සුබ දවසක් හැමෝටම එහෙනම් මම නතර කරනවා වීඩියෝ එක